අද මම ඔයාලට කියලා දෙන්නේ හොටෙල් එකේ වගේ කොහොමද මාළු කරි එකක් ගෙදර හදාගන්නේ කියලා. හරිම ලේසි. ඒ වගේම මේ මාළු කරි එක හරිම සුවඳයි, හරිම රසයි. ඔයා එකපාරක් හැදුවොත් තව පාරක් ඔයා මේක හදනවා. මුලින්ම මම මෙතන අලගොඩුවක් ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඔයාලට මිරිසට හදාගන්න පුළුවන් ඕනම මාළු වර්ගයක් ගන්න පුළුවන්. ඒ වගේම මිරිස් කුඩු තේ හැඳි එකක් අරගෙන තියෙනවා. කහ කුඩු තේ හැඳි කාලක් අරන් තියෙනවා. ගම් මිරිස් කුඩු තේ හැන්දක් අරන් තියෙනවා. අබෑටත් තේ හැඳි කාලක් අරන් තියෙනවා. අමු 3-5 තේ හැන්දක් වගේ අරන් තියෙනවා. උළු හාල්ලට තේ හැඳි කාලක් වගේ අරන් තියෙනවා. බැදපු 3-5 තේ හැන්දක් වගේ අරගෙන තියෙනවා. ලුණු ගෙඩියක් මම මෙතන චූටියට කපලා අරගෙන තියෙන්නේ. කුරුඳු පොතු කෑලි 2කුත් අරන් තියෙනවා. සුදු ලුණු බිත් 3කුත් අරන් තියෙනවා. අමු මිරිස් කරලක් කපලා අරන් තියෙනවා. රම්පේ කරපිංචා ගොරකා මම පේස්ට් එක තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට ගොරකා කෑලි උනත් අරගන්න පුළුවන්. ලුණු අවශ්‍ය පමණට දාගන්න මම ලුණුත් මෙතනට අරන් තියෙනවා. අපි දැන් බලමු මේ මාළු කරි එක කොහොමද හදන්නේ කියලා. මම දැන් මේකට මේ විදිහට කරපිංචා ටිකයි සුදු ලුණු බිත් 3යි සුදු ලුණු බිත් මම අරගත්තේ සුදු ලුණු පොත්ත පිටින්ම. එහෙම ගන්න ඔයාලත් එතකොට ගොඩක් රසයි. කුරුඳු කෑලි ටිකයි වෙනසාල් ඇට 2යි කරපිංචා ගම්මිරිස් ටිකයි අබෑට ටිකයි ගොරකා මම පේස්ට් එක ගත්තේ ගොරකා පේස්ට් එකයි මේ විදිහට වංගෙඩියට දාගන්නවා. ඔයාලට මේක බ්ලෙන්ඩර් එකේ වුණත් අමර ගන්න පුළුවන්. මේ වගේ වතුර ටිකකුත් මේකට එකතු කරගන්න. ඊට පස්සේ මම මේ ටික මේ විදිහට කොටා ගන්නවා. මේ තියෙන්නේ මම කොටාගත්ත මගේ පේස්ට් එක. මම දැන් මේක පැත්තකින් තියලා මම අරගත්ත මිරිස් කුඩු හැඳි 3 බැද ගන්නවා. ඔන්න දැන් මගේ මේ හොද්ද හරියේ රත් වෙලා තියෙන්නේ. මම දැන් මේ අර ඉස්සෙල්ලා කහ මිරිස් කහ ලුණු දාලා තිබුණ මාළු ටික මේ විදිහට තියා ගන්නවා. මේ බලන්න මගේ මාළු කරි එක. දැන් මාළු කරි එක හරි. මම දැන් ලිප ඕෆ් කරගෙන ඕෆ් කරගන්නවා. මේ බලන්න හොඳට මාළු කෑල්ල ඇතුළට හොඳට හොදි ගතිය වැදිලා තියෙන්නේ. ඔයාලටත් මේ වගේ මාළු කරි එකක් හදාගන්න ඕන නම් මේ විදිහට හදලා බලන්න. වැඩට යනකොට උනත් මේ විදිහට හදාගෙන යන්න පුළුවන්. හරිම රසයි, හරිම සුවඳකුත් වෙනවා. ඔයාලට වැඩිපුර හොදි ගතිය අඩුවෙන් ඕන නම් මේක තව ටිකක් හින්දලා වගේ ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්තු මගේ මාළු කරි එක. ඔයාලටත් මේ වගේ හදාගන්න ඕන නම් මේ රෙසිපි එක බලලා මේ විදිහට හදාගන්න.